Hello everyone, welcome back to my YouTube channel. ඉතින් මේ වීඩියෝ එක දැක්ක ගමන්ම ඔයාලා දන්නවා මම මොකක් ගැනද මේ වීඩියෝ එක කරන්න කියලා. මේ තියෙන්නේ දකුණු ආසියාවේ විශාලතම පහන් කූඩුව. මේක තියෙන්නේ ගම්පහ කිරිඳිවැල. ඔයාලා ගොඩක් කට්ටිය මේ කූඩුව බලන්න යන්න ඇති. හැබැයි ගියපු නැති අයත් ඇති. ගියපු නැති අයට බලා ගන්නත් එක්ක තමයි මම මේ vlog එක කරේ. ඇත්තටම මේ කූඩුව මාරම ලස්සනයි. මේක අඩි 60කට වැඩිය උසයි. ඒ වගේම මේකේ පරිවාර කූඩු 300ක් තියෙනවා. ඒ හැම එකක්ම මාරම ලස්සනයි. ඒ තියෙන පරිවාර කූඩුත් ඔයාලට පේනවා ඇති. ඒ කූඩුව වටේත් කැරකි එතකොට මහ ලොකු කූඩුව වටේත් කැරකෙනවා. පුදුම ලස්සන කූඩුවක් මේක. ඉතින් මේක දැක්කහම හිතෙනවා ලංකාවේ මෙච්චර දක්ෂ විදිහට හදන්න පුළුවන් මෙච්චර නිර්මාණශීලීත්වයේ තියෙන මිනිස්සු ඉන්නවද කියලා. හිතා ගන්න බැරි තරම් පුදුම ලස්සනක් මේ කූඩුව. මේක බලන්න මං හිතන්නේ ගොඩක් පැති වලින් ඇවිල්ලා හිටියා. පොලිමත් සෑහෙන කියන්නේ සාමාන්‍ය පොලිම කිලෝමීටර් 1.5ක් 2ක් විතර යනකම් පොලිම තියෙනවා මේක බලන්න. හරිම ලස්සනයි. ඉතින් මේ කූඩුව හදන්න මුල් කරගෙන තිබ්බේ පටාචාරා ජාතක කතා වස්තුව. මේ කූඩුවේ ලයිට් වලින් කලර් බැලන්ස් කරලා තිබ්බ විදිය හරිම ලස්සනයි. හිතා ගන්න අමාරුයි කොහොමද මෙච්චර ලස්සනට මේ වගේ දේවල් කරන්න කියලා. මේ ඔයාලට පේන්නේ කූඩුවේ ලයිට් ඔෆ් කරපු වෙලාවක්. ඇත්තටම මේ ඔෆ් කරන්නේ මෙතනදී ඒගොල්ලෝ ජාතක කතා වස්තුව ඒ කියන්නේ අපිට ඒක ඒ වෙලාවේ ෆිල්ම් එකක් වගේ මැවෙන විදිහට ජාතක කතා වස්තු ඒගොල්ලෝ මේ දානවා. ඒ ඉතින් අපිත් ඇත්තටම ඒ මොහොතේ ඒ වෙලාවේ ඉන්නවා වගේ හැඟීමක් තමයි අපිට දැනෙන්නේ. මොකද ඔයාලට පේනවා ඇති තාම නම් මේක ලයිට් ඔෆ් කරලා තියෙන්නේ. මේක කියන්නේ උඩින් වැස්ස වහිනවා. අකුණු ගගහ ඔය පේන්නේ. අකුණු ගහනවා වැස්ස වහිනවා. ඒ වහින වැස්ස ඇත්තටම කියන්නේ ඇත්තටම වතුර වැටෙනවා. අපිවත් එමන විදිහට තමයි වැටෙන්නේ වතුර. හිතා ගන්න අමාරුයි කොහොමද එච්චර නිර්මාණශීලී විදිහට ඒක හැදුවේ කියලා. ඒ වගේම මේ කූඩුවේ අපිට කියන්නේ පඩි පෙලක් දිගේ උඩට නැගලා ඒ පොල් අතු වලින් හදලා තිබ්බ වටේ ආවරණයේ ඇතුලේ පඩි පෙලක් දිගේ උඩට නැගලා කූඩුව ළඟටම ගිහිල්ලා බලන්න පුළුවන් විදිහට හදලා තිබ්බා. ඒ කියන්නේ උඩු මහලකට ගිහිල්ලා බලන්න පුළුවන් විදිහට හදලා තිබ්බා. මම හිතන්නේ නැහැ වෙන කොහෙවත් ඒ වගේ දෙයක් තියෙන්නේ නැති කියලා. මට නම් හම්බුනේ නැහැ ඒ වගේ එකක්. ඉතින් මාරම ක්‍රියේටිවිටි මාරම ලස්සන මාරම දක්ෂ විදිහට හදපු ලස්සන කූඩුවක් කියලා කියන්න පුළුවන්. ඉතින් දැන් මේ පේන්නේ ලයිට් මං ඔයාලට කියවනේ කලින් ඒක ලයිට් ඔෆ් කරා කියලා. ඉතින් දැන් මේ ලයිට් ඔන් කරාම ආයෙත් ඒ කූඩුවේ තියෙන ලස්සන කලර්ස් එක්ක තියෙන ලයිට්ස් ටික තමයි දැන් මේ පේන්නේ. ඉතින් ඔයාලා බලපු කට්ටිය ඇති යාලා දන්නවා කොච්චර ලස්සනද මේක කියලා. මට නම් මෙතනට ගියාම එළියට එන්න නම් හිතුන්නේ නැහැ. බලාගෙන ඉන්න තමයි හිතුනේ. තවත් ගොඩක් වෙලා බලාගෙන ඉන්න හිතුණා. හැබැයි ඉතින් එහෙම බෑනේ. අනිත් අයටත් chance එකක් දෙන්න ඕනේනේ. හින්දා ඉතින් බලලා ආවා. ඉතින් මේ ලස්සන පහන් කූඩුව මැයි මාසේ 30 වෙසක් පොය දවසේ ඉඳලා දින 15ක් ප්‍රදර්ශනය කරනවා. ඉතින් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. ඔයාලටත් මේක දැක්කහම පුදුම හිතෙයි. මෙච්චර ලස්සන කූඩුවක් කොහොමද හැදුවේ කියලා. ඉතින් මේ කූඩුවේ මං කියවනේ ඔයාලට පටාචාරා ජාතක කතා වස්තුව තිබ්බේ කියලා. ඉතින් ඒගොල්ලෝ හදලා තිබ්බා. අඩි 10ක දිග උකුස්සෙකුත් හදලා තිබ්බා. අඩි 10ක් වගේ දිග උකුස්සෙකුත් තියෙනවා මේ කූඩුවේ ඉහළ. ඉතින් මේ පේන උකුස්ස නෙමේ. ඒක 3D වලින් හදපු ලස්සන කියන්නේ 3D උකුස්සෙක් තමයි හිටියේ. ඉතින් මෙයාලා මේ කූඩුව ප්‍රදර්ශනය කරන්න කිසිම ටිකට් එකක් ගන්නෙ නැහැ. නොමිලේ තමයි ප්‍රදර්ශනය කරන්නේ. ඉතින් ගිහින් බලන්න මේ කූඩුවේ ලස්සන කොහොමද කියලා. එහෙනම් ඉතින් දැන් මම මේ vlog එක එන් කරන්නයි හදන්නේ. තවත් මේ වගේම වෙසක් vlog එකක් ඉස්සරහට අරගෙන එන්නම්. මතක ඇතුව මාව subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye.